කෝටි 7ක රටේ එපා වෙලා ලෙකෝ සභාපතිට කෝටි 8ක සුපිරිරියක් ප්‍රශ්නාර්ථ සටහනක් සමග වාර්තාව සෙසුලට හරින්ටත් BYD වාහන 10ක් අරගෙන ඇනොම් කලේ මගේ කාලේ නෙමෙයි වත්මන් සභාපති කියනවා ගෙන්නුවේ කවුද හේතුව මොකද්ද අනෙක් ලොක්කන්ගෙන් අහන්න හිටපු සභාපති එලෙස ප්‍රකාශ කරනවා යොහන් බහසුරගේ සටහනක වාර්තා කරන තියෙනවා දන්න කාලේ ඉඳලම තමා සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලෙක් විව නිසා මේ බෙන්ස් රථය පාවිච්චි කිරීමේ උමනාවක් නැති බව කනිෂ්ක ජයසේකර කියනවා මේ බෙන්ස් රථය පිළිබඳ ලෙකෝ සමාගමේ හිටපු සභාපති ජාන කලුත්ගේගෙන් කළ විමසුමකදී ඔහු කියන්නේ ඒ පිළිබඳ දැන් සිටින නිලධාරීන්ගෙන් විමසුවොත් වඩාත් හොඳයි කියන කාරණාව පිළිබඳව තමයි ඔහුගේ ප්‍රකාශය සටහන් කරන්නේ. ඒ කියන්නේ ගෙන්නුව කෙනෙක් හොයාගන්න මේවා තමයි ලොකුම ලොකු කොච්චන්. හිටපු කෙනා කියනවා මං ගෙන්නුවේ නෑ. දැන් කෙනා කියනවා දන්නේ නෑ. කවුරු හරි උඩින් ගෑනලා පාත් වෙලා පිනට දීලා ගියාද කියන්න බෑ. බලන්න ජයශාන්ත අයියට කෝල් එකක් දීලා එයාට දුක හිතලා එයා කෝටි 8 බෙන්ස් එක ගෙනල්ලා පාක් කරලා කියාද දන්නේ නෑ. කෙසේ වෙතත් කමන්නේ. ඕගොල්ලොන්ට කෝටි 8 බෙන්ස් අනිත් අයට BYD පාර්ලිමේන්තුවට කැබ් අපිට විට්ස් නිකන් තියෙන වාහන ටික විකුණලා ඊට පස්සේ පැදවපු අයට හෙන ඉල්ලලා පස්සතියන් ගියපු අයට දුන් දාන්න අමතලා දැන් ඉතින් පස්සතියන් ගන්න තව වාහන ගන්නවා 76ට වඩා සොමිම කාලය 77 වගේ